Welcome back to my YouTube channel. තෙමු එකෙන් අපේ සෙකන්ඩ් ඕඩර් එකත් ආවා. ඕඩර් කරන බඩු ටික එන්න දවස් 8ක් විතර ගියේ. පාසල් එක ලැබුණා හවස 5:00 විතර. මේ දැන් අන්බොක්ස් කරන්නේ අපිට ලැබුණු පාසල් එක තමයි. ඉතින් බලමුකෝ අපිට ලැබුණු බඩු කොහමද කියලා. දෝනි ඉස්සෙල්ලම බලන්න හදන්නේ මට ගෙන ආපු චේන් එක. මේ චේන් එක දෝනි මං වෙනුවෙන් ගෙන්නපු ප්‍රසන්ට් එකක්. චේන් එකේ කලර් එක දකින්නකොටම හොඳයි කියලා හිතුණා මට. ඒ වගේම චේන් එකේ දිගත් හරියටම හරි. පෙන්නන්ට් එක ගොඩාක් ලස්සනයි. මේක රුපියල් 728යි උනේ. ලංකාවේ නම් මේක මේ ගානට ගන්න බෑ. ඒ වගේම මෙච්චර ක්වොලිටිත් නැහැ. මේකේ ප්‍රයිස් එකත් එක්කම ඔයාලට බලන්න දාලා තියෙනවා මම. චේන් එක මම දැම්මා. හොඳයිද බලන්නකෝ. තවත් චේන් එකක් මම ඕඩර් කළා. ඒකත් බලන්නකෝ හොඳයිද කියලා. චේන් එකේ තියෙන ගෝල්ඩ් කලර් එකත් හොඳයි. ඒ මල චේන් එකට අලවලා තියෙන්නේ. ඒකත් ලස්සනයි. ක්වොලිටි. මේකේ ගානක් ඔය දාලා තියෙනවා මම ඔයගලන්ට. ඒක රුපියල් 910යි වෙන්නේ. අපේ ෆස්ට් ඕඩර් එක කළේ අප්‍රේල් වල. මේ චේන් එක තමයි දෝනි මට අවුරුද්දට දුන්න ප්‍රසන්ට් එක. අප්‍රේල් මාසේ ඉඳලා මම ගොඩක් දවස් මේ චේන් එක පාවිච්චි කරා. පොඩ්ඩක්වත් පාට වෙනස් වෙලා නැහැ. ඒ නිසාමයි අලුත් චේන්ස් දෙකක් මම ඕඩර් කරේ. ඒවයේ පාට කොහොම වේද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ වුණත් මට විශ්වාසයක් තියෙනවා ඒවත් අර ක්වොලිටි එකේම වගේ වෙයි කියලා. ඊළඟට අපි ඕඩර් කරා දෝනිගේ ටැබ් එකට කවර් එකකුයි පෙන් එකට කවර් එකකුයි. මේ තියෙන්නේ පෙන් එකේ කවර් එක. අපි හැමතැනම බැලුවා ලංකාවේ ලස්සන කවර්ස් තිබුණ නැහැ ටැබ් එකට. ඒක නිසා අපි තිමු එකෙන් ඕඩර් කළා කවර් එකක්. බලමුකෝ ඒක කොහොම වෙයිද කියලා. එයා ඕඩර් කළේ රෝස පාට එකක්. හිතපු පාටමයි පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ඒ වගේම හරිම ක්වොලිටි. ඇතුළත් ගොඩක් ක්වොලිටි එකට තිබුණා. කවර් එක ගොඩාක් ලස්සනයි. රිච් ලුක් එකක් තියෙනවා. දැන් ඉතින් බලන්න ඕනේ ටැබ් එකට මේක දාන්න පුළුවන්ද කියලා. ටැබ් එකේ කවර් එකේ ප්‍රයිස් එක 5363යි. පෙන් එකේ කවර් එකේ ප්‍රයිස් එක 725යි. මේ අපි ඕඩර් කරපු බඩු ටික තමයි මෙතන තියෙන්නේ. බඩු ටික ඇත්තටම ගොඩක් හොඳයි. ඒ මුදලට වටිනවා. ලංකාවේ නම් මේ ගණන් වලට ගන්න බෑ. ඉතින් දැන් බලමු අපි ටැබ් එක කවර් එකට ෆික්ස් වෙනවද කියලා. ටැබ් එකට හරියටම කවර් එක ෆික්ස් වුණා. පෙන් එකේ කවර් එකත් ගොඩක් ලස්සනයි. ඒ වගේම මේක ටැබ් එකේ කවර් එකට මැච් වෙන්න තමයි ඕඩර් කළේ.
අපි ඕඩර් කරපු වටු ටික ගොඩක් වටිනවා. අනිත් එක ගොඩක් ක්වොලිටි. ලංකාවේ නම් මේ මුදලට ගන්නත් බෑ. චේන්ස් ගැන කිව්වොත් මම පාවිච්චි කරපු චේන් එක නම් පාට පොඩ්ඩක්වත් වෙනස් වෙලා තිබුණේ නැහැ. දැන් අප්‍රේල් වලනේ ඕඩර් කරේ. එතකොට දැන් මාස ගාණක් ගිහිල්ලත් පොඩ්ඩක්වත් පාට වෙනස් වෙලා නැහැ. එතකොට මට හිතෙනවා මේ ගෙනාපු අනිත් චේන්ස් දෙකත් පාට වෙනස් වෙන එකක් නැහැ කියලා. ඉතින් තවත් දවසක හම්බ වෙනකල් සතුටින් පරිස්සමෙන් ඉන්න හොඳේ. බයි.